අයුබෝවන් කියල පිළිගන්නවා ටෙල් ඔෆ් යුරෝප් නාලිකාවට ඔයාලව ආදරයෙන් සාදරයෙන්. ඉතින් ඔයාලා දන්නවා අපි මේ වෙද්දි කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපි ප්‍රංශයේ ඉන්නේ. ඊයේ තමයි පැරිසියට ආවේ. අපි මෙහි ඉන්නවා දවස් 3ක්. ඒ කියන්නේ රැයවල් 3ක් පැරිසියේ ගෙවලා තමයි අපි ආපහු රුමේනියාවට යන්න හදන්නේ. ඉතින් අපි උදෙන්ම ලේස්ති වෙලා ඉන්නවා අද ඩිස්නිලන්ඩ් බලන්න යන්න. ඉතින් මායමුතුයි මේ වෙද්දිත් ලේස්ති වෙලා ඉන්නේ. වෙලා වටමාරයි අද මුතුගේ හැපි බර්ත්ඩේ ටු යූ එක ජූනි 6. ඉතින් අද vlog එකේ වෙන්නේ අපි අද දවස පුරාම ඉන්න හිතන්නේ ඩිස්නිලන්ඩ් එකේ යම් vlog එකට ජය වේවා. ඉන්න වීඩියෝ එක බලන්න. අපි යමු වීඩියෝ එකට. ජය වේවා. දැන් අපි දෙන්න ඔන්න උදෙන්ම පාරට බැස්සා. අද 6 වෙනිදා. ඉතින් අපි යන්න හදන්නේ ඩිස්නිලන්ඩ් බලන්න. ඉතින් අපි හිටපු තැනින් බස් එක ගන්න ඕනේ 185 නම්බර එක මෙට්‍රෝ එකට යන්න. දැන් පයින් යනවා බස් ස්ටෑන්ඩ් එකට මෙට්‍රෝ එකක් ගන්න. ඉතින් මේ තමයි පැරිසි අපි ඉන්න එකමඩේෂන් එක ගාව තියෙන වටපිටාව. ප්‍රංශයේ ඩිසයින් වලටම හදපු ලස්සන ගෙවල් තියෙනවා. ඉතින් හරි වෙනස් සංස්කෘතියක්. ඒ කියන්නේ ඒක රටක රටකට කොහොමද වෙනස් වෙනවනේ. අපිට ඊයේ දවසේ ගොඩක් අපි දන්නේ නැති දේවල් වලට මුණ දෙන්න උනා. ඉතින් සෑහෙන බැනුනේ ආව. ඉතින් මුතුගේ වුණත් මම දන්නේ නැතිව කරන්න ගිහිල්ලා මොකද රුමේනියාවට වඩා සම්පූර්ණ වෙනස් කියලා. ඒ බලන්න මෙතන තියෙන විතර මාර ලස්සනයි. මේ අපි දැන් යනවා ඉස්සරහට. ඉතින් මුතු ප්ලේස් වල ඉන්නේ ආයි ටික් වෙන්න. මෙතන තියෙනවා බාබර් ෂොප් එක. පේනවා පිටිපස්සේ මෙතන. අපි දෙන්න බස් වලට එකට ආවා. ඉල්ල ඉන්න දැන් බස් එක එනකම්. ඉතින් ඊ ආපු වෙලේ ඉඳන් මේක වැඩි කලියක් තියෙනවා. හැබැයි වැස්සේ නෑ තාම. ඊයේ ඉඳන්ම තාම එන්නවා. මේ බස් හෝල්ට් වල ගාව තියෙනවා. මෙතන බස් හෝල්ට් එක තියෙන දැන් ලොකේෂන් එක. මෙතනට එන බස් ඒ කියන්නේ විස්තර එතනින් ගියාම අපිට පේනවා මෙන්න මෙහෙම. ආව වෙලේ ඉඳන් ඉතින් අපිට අලුත් මූණු අලුත් දේවල් වලට අලුත් මූණු එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. ඉතින් වෙනම සංස්කෘතියක් මම ඔයාලට ඉස්සෙල්ලාම කිව්වා වගේ. අපි ඉතින් සවුන්දු දෙයට ආයේ මෙහෙන් රුමේනියාවට යනවා. බලමු දැන් බස් එක නිකන් ඉන්නේ. අපි යන්න ඕනේ මෙට්‍රෝ එක ගන්න. අපේ වයිෆ් එක කිව්වා මම ෆෝන් එක charge කරන්න power bank එක දාගන්න කියලා. කේබල් එකත් එක්ක. එයා මේ කේබල් එක දාගෙන power bank එකත් එක්ක charging port එක ගන්න ඇවිල්ලා නැහැ. දැන් යනවා charger එකක් හොයාගන්න මේ කඩයක් හොයාගන්න. ඩිස්නිලන්ඩ් යන්න කලින් charger එකක් හොයාගත්තේ නැත්නම් ඔක්කොම කරලා අමාරයි. අම්මෝ එක පුරාම මොලේ. කාරිපූරකට ගියා charger එකක් ගන්න. මේ charger එකෙන් එළියට එද්දි වැහලා. ඊයේ දවසම වහින්න try කර ඉඳලා කාරිපූරක ඇතුළට ගිහිල්ලා එන ටිකට වැහලා. දැන් අද ඩිස්නිලන්ඩ් බලන්න යන්න වෙන්නේ වැස්සත් එක්ක තමයි මට පේන විදිහට. බලමු සමහර විට ඒ වැස්සට පයින් නැතුව ඇති. අපි යන්න ඕනේ දැන් සෝන් 5 එකට. අපි
දැන් ඩිස්නිලන්ඩ් යන්න මෙට්‍රෝ එකකින් මෙට්‍රෝ එකකට මාරු වෙන්න යන්නේ. ඉතින් අපි යන්න ඕනේ. ඒ කියන නම් එක හොයාගෙන වැඩේ කියන්නේ ඔයාලට පේනවා මෙතන. මෙන්න මේ ඒ කියන මෙට්‍රෝ ලයින් එක යන්න ඕනේ. මේ වැඩේ කියන්නේ අපි දැන් රුමේනියාවේ තියෙන මෙට්‍රෝ ස්ටේෂන් වගේ නෙවෙයි. මේ මෙට්‍රෝ ස්ටේෂන් එක සාමාන්‍යයෙන් එයාපෝට් එකක් විතර ලොකුයි. මාර මාසයක් තියෙන මෙට්‍රෝ එකට මාරු වෙන්නේ. මේ පේනවනේ. මුත්තමලී නම් මුතුමාලි නෙවෙයි මුතු නම් ඉතින් ගැම්මෙන් යන්නේ කිලෝමීටරයක් විතර ඇවිදින්න ඕනේ මෙට්‍රෝ ස්ටේෂන් එක මෙට්‍රෝ එකකින් තව එකකට මාරු වෙන්න. පිස්ස වගේ යනවා. ඉතින් මෙන්න මෙතන තමයි ඩිස්නිලන්ඩ් එකට යනකොට යන්න ඕනේ. ආවලට පේන මෙතන මිකී මවුස් කෙනෙක්ගේ කන් දෙකක් ඇඳලා තියෙනවා. අපි ඉන්නේ පැරිස් වල මෙට්‍රෝ ඒ ලයින් එකේ. දැන් මේ යන්නේ. මෙතන තියෙනවා. එතකොට අපි ඩිස්නිලන්ඩ් යනකොට මේ වගේ තැන් වල ලොකුවට ගාලා දීලා. අපි දැන් බැස්සේ පාක් ඩිස්නිලන්ඩ් එක ගාව තියෙන ට්‍රේන් ස්ටේෂන් එකේ. මේක මුලින් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මම මුලින් කිව්වේ මෙට්‍රෝ ස්ටේෂන් එකක් කියලා. මෙට්‍රෝ නෙවෙයි. ඒක අපි එද්දි දැනගත්තේ මේක ට්‍රේන් ස්ටේෂන් එකක්. ඉතින් පැරිස් වලින් අපි ගන්න ඒ කියන ලයින් එක මෙට්‍රෝ ලයින් එකක් නෙවෙයි. ඒක මේ ට්‍රේන් ලයින් එකක්. ඉතින් අපි දැන් එළියට යන්න හදන්නේ. මේ ඉන්නේ අපි ඩිස්නිලන්ඩ් වලට යන ට්‍රේන් ස්ටේෂන් එක. අපි දෙන්න දැන් ඉන්නේ ඩිස්නිලන්ඩ් එකේ ඇතුළේ දොරටුව ගාව ඩිස්නිලන්ඩ් පාක් in Paris. එන්ට්‍රන්ස් එක තියෙනවා. ඇත්තටම එළියේ ඉඳන්ම මාර ෆුල් ආදල් එකක් දෙනවා. ඩිස්නිලන්ඩ් වයිබ් එකක් දෙනවා. අර ඩිස්නි ෆිල්ම් වල අපි ඒ දවස්වල බලන කාටුන් වයිබ් එක next level වැඩි දෙනවා. අපි දැන් යන්නේ ඩිස්නිලන්ඩ් පාක් එකට. අපි දෙන්න ටිකට් ගත්තේ ඒකට විතරයි. ඒ කියන්නේ අපිට යූරෝ 90ට අනු කීයද? 98කට වගේ තිබ්බ ටිකට් එක. ඒක ලේ කෙනෙක්ට 500ක් වගේ වුණා. රුමේනියන් ලෙව් වලින් 500ක් වගේ වුණා. මෙතනින් තමයි ඇතුළට යන්න එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඉතින් ගනිපු ටිකට් එකට ඇඩ්වෙන්චර් පාක් එක ඒ වගේම ඩිස්නිලන්ඩ් පාක් එක ওই දෙකෙන් එකක් තමයි තෝරගන්න පුළුවන්. ඉතින්
අපි දෙන්න තේරුවේ ඩිස්නිලන්ඩ් පාර්ක් එක. ඉතින් ඇඩ්වෙන්චර් පාර්ක් එක තියෙන අනිත් පැත්තේ. අපි දැන් මේක ඇවිදින ගමන් ඉන්නේ ක්‍රවුඩ් එක සෑහෙන ඉන්නවා. ගොඩාක් අය බබාලෙක් එක්කගෙන ඇවිල්ලා ඉන්නවා. ඉතින් මමත් බබෙක් එක්කන් ආවා. බබෙක් අපි යන්න අර කියන රොකට් එකක් තියෙනවා යන්න රොකට් එකේ යන්න. ද හැබැයි පොලිම නම් පොඩ්ඩක් වැඩි පොඩ්ඩක් නෙවෙයි එන්න වැඩි පැයක්වත් ඉන්නේ මට තේරෙන එකට පොලිමේ මේක තියෙන්නේ මම හිතා රෝලර් කෝස්ටර් එකක් වෙන්න ඕනේ අපි දැන් ඉව් එකේ ඉන්නේ යන ගමන් බලන්න මම පෙන්නන්නම් පොලිම මෙතනින් මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මේ පැත්තේ මෙහෙම ඇවිල්ලා තමයි යන්න ඕනේ. මම හිතන්නේ පැයක් එකමාරක් ඉන්න වෙනවා. Please remember to place all hats, backpacks, and loose articles on the floor of your spacecraft. To prepare for launch, lower your safety harness and keep your head against. අපි දැන් මොකද්ද ස්පේස් ට්‍රැවල් හයිපර් ස්පේස් ට්‍රැවල් එකේ එළියට ආව ස්ටාර් වෝස් එකේ අර තිබිච්ච අපි රෝලර් කෝස්ටර් එකේ ගියේ මම ෆෝන් එක අරන් යන්න නැතුව try කරා අරන් යන්න දුන්නේ නැහැ අරන් යන්න දුන්නේ නැති හේතුව තේරුනේ එළියට ආවට පස්සේ කෙලින්ම අපේ වචනේකට අම්මට සිගිනවා වැඩේ කියන්නේ එළියට එද්දි කුතු වඬනවා මේ ඒකේ දෙන අපිට දෙන එක්ස්පීරියන්ස් එක තමයි මේ ගේම්ස් තියෙන අර උඩ වික්සක් වල යනවල ගහගන්න අන්න ඒ වගේ එකක යද්දි දැනෙන ෆීල් එක මං හිතන්නේ පැයට කිලෝමීටර් බුදු අම්බෝ 1000ක විතර ඔළුවෙන් හිටගෙනත් යනවා කළුවරයි අපිට පේන්නේ නිකන් මේ අහසේ තරු තියෙනවා වගේ ලයිට් දාලා දෙන ඩොට් කළු පාටට වෙන මුකුත් පේන්නේ නැහැ හතර වටේට කැරක් යනවා හાર્ට් බීට් එක හાર્ට් පේෂන්ට් කෙනෙක් කවුරු හරි ගියොත් මල මගුලක් වෙන්නේ ඔය ඒක වෝනින් එකක් දීලා තියෙනවා එහෙම කට්ටිය යන්න එපා ආතුරු අබල් තියෙන කට්ටිය ලෙඩ රෝග තියෙන කට්ටිය යන්න එපා කියලා කොහොම හරි මම වෙලාවට ෆෝන් එක අරන් ගියේ නැත්තේ අරන් ගියා නම් ෆෝන් එක හොයන්න හම්බෙන්නේ නැහැ ඇතුලේ කොච්චර වැඩකාරයෙක් ගියත් ඒක නම් මේ කෑ ගැහෙනවා මුතු බලලත් නෑ ඒක ඇස් දෙක පියාගෙනම ගිහිල්ලා තියෙනවා ඒක තමයි ඒකේ උනේ ඔයාලට පේනවා පිටුපස්සේ Star Wars Space Hyper Space Travel ඕකේ එහෙම තමයි උනේ අපි පොලිමේ හිටියා කොහොම හරි පැය දෙකක් විතර මං හිතන්නේ පැය දෙකක් ඔව් පැය දෙකක් විතර හිටියා බලමු දැන් ඉස්සරහට ගිහින් තාම මොනවද තියෙන්නේ කියලා අපිට එක්ස්පීරියන්ස් කරන්න අපි දැන් ශ්‍රීලංකාවේ දෙවෙනි එක්ස්පීරියන්ස් එක ගන්න හදන්නේ මම අවකාශගත වෙන්න හදන්නේ සුන්දර අවකාශගත වීමකින් පස්සේ අපි දෙන්නේ යනවා දැන් කැප්ටන් ජැක් ස්පැරෝ හම්බෙන්න පුළුවන්ද කියලා බලන්න යා හම්බෙන්න පුළුවන් නෝ කොට එකක් ගා ගන්නවා අර පැත්තේ මම ඉතින් හොඳ රයිඩ් එකක් ගෙනිච්චා මුතුව මේ දවස්වල හැබැයි වැඩි ගෙනියන්න බෑ තෙල් ගනන්නේ ඒ නිසා පොඩි විනාඩි දෙකක විතර පොඩි රයිඩ් එකක් ගෙනිච්චා ඔක්කොම ගහ ලෝක ටික පෙන්නුවා පෙන්වලා ඊට පස්සේ ඉතින් එච්චරයි පෙන්වලා බෑවා අන්න ඇලඩි මොකක්ද දින මොකද කැම කඩේ ඇලඩි කියලා දිනනවා මැජික් නෝ
Ça y est, passe mille gouttes autour du cou. Et la mort est Jack Sparrow ද? කොම්බට සිරියම දාලා. මේ ලයිට් මේ වැඩ කරන්න කොහොමද කියලා මට පස්සේ මොක අපිට තේරෙන්නේ නැහැ. Viens d'abord, ma jolie. Montre-nous ces magnifiques billes. Anna, Jack Sparrow. Pirates of the Caribbean එකේ Pirates ට්‍රයින් පැත්තට ගිහිල්ලා Jack Sparrow ගේ සින්දුවකුත් අහලා දැන් එළියට ආව විතරයි. දැන් ඒක ඇතුළට ගිහින් යද්දි පට්ට වැස්ස යද්දි මාර අවුවක් තියෙන්නේ. ඒ කියන්නේ සනීප අවුවක්. අපි දැන් යනවා තාම මොනවද තියෙන්නේ කියලා බලන්න. වෙලාවට මාරයි. අපි ආවේ මෙතනදී 12යි කාලේ විතර. 12යි කාලේ හැබැයි අපි ගනිපු ටිකට් එකට සෑහෙන දේවල් බැලුවා. දැනටත් බලලා ඉවරයි. අපි බලන්න තාම පුළුවන් වෙයිද කියලා බලන්න. මොකද හැම එකේම ගොඩාක් පොලිම වුණාට දැන් පොලිම ටක් ගාලා ඉවර වෙනවා. ටක් ගාලා එකටි ගන්නවා. ඔව්. Otian. D'abord, et après. උදේ ඉඳන් ඇවිදලා මේ මුතු කෑග ගහ හිටියා මට බඩගිනි කියලා.
පුතු කෑ ගන්න නැතුව හිටිය අර රෝලර් කෝස්ටර් එක යන වෙලාව විතරයි. ඒ වෙලාවේ නම් ඒ වෙලාවේ කෑ ගන්න නැතුව ඉඳලා අනිත් හැමතිස්සෙම කෑ ගාලා බඩගිනින් කියලා ඩිස්නිලන්ඩ් එකේ තියෙන එක රෙස්ටුරන්ට් එකට ආවා. දැන් අපි මේක කාලා යන්න කියලා හිතන්නේ ගොඩාක් රෑ වෙන්නේ නැතුව. මොකද අද දවසේ වැස්ස තිබ්බා. ඊට පස්සේ දැන් හොඳට මව්ව පායලා තියෙන්නේ. හැබැයි දැන් උදේ ඉඳන් ඇවිදලා මහන්සි කේස් එකක් දානවා මෙයා. මහන්සි කේස් එකක් මෙයා දාන නිසා මේ යන්න කියලා බැලුවේ. බලමු පොඩක්. ඉතින් අපි සවල් 12 විතර ඉඳන් දැන් වෙලාව හවස 6යි 6 විතර වෙනකන් හොඳට ඇවිත් ඩිස්නිලන්ඩ් එක පුරාම අපි ඩිස්නිලන්ඩ් පාක් එකට විතරයි ආවේ. ඇඩ්වෙන්චර් වර්ල්ඩ් එකට ගියේ නෑ. ඉතින් මේක වටේ රවුන්ඩ් ගැහුවා ඇති වෙන්නේ. දෙපාරක් තිබ්බා සෙලිබ්‍රේෂන් එක ලයිව් ෂෝ එකක්. බලමු. දැන් වෙලාව හවස 6 පහුවෙලා. ඉතින් මේ පිටිපස්සේ ඔයාලට පේන මොකද මේ මාලිගාවේ තියෙනවා ෆයර්වර්ක්ස් එකක් රෑට ෂෝ එකක්. ඒක තියෙන්නේ 10:50ට වගේ. ඉතින් මෙතන වෙලා ඉන්න බෑ මහන්සි. සහ මේ දවස්වල මේ සමයක නිසා කළුවර වැටෙන්න ගොඩාක් පරක් වෙනවා. ඊයේ අපි අපේ රූම් එකේ ඉඳි අපි බැලුවා. රෑ 10:11ට එච්චර කළුවරක් නැහැ නිසා අපිට යන්න පරක් අපි යනවා. ඉතින් මේ විදියට ඩිස්නිලන්ඩ් වලට පැරිසිය ඩිස්නිලන්ඩ් වලට අපි සමු දෙනවා. මොකද මේකට අපි මැරෙන්න මොහොතකට කලින් ආපහු එයිද නැද්ද දන්නේ නැහැ. මං හිතන්නේ ආයි නැවතත් එයි කියලා. ඉතින් ඒ නිසා මේ විදියට සමු දෙනවා. අපි ආයි හෙට කියන්නේ ජූනි 7 වෙනිදා යන්න හිතන් ඉන්නවා පැරිසියේ සෙන්ට්‍රල් එකේ රවුමක්. ඊට පස්සේ සමුද උදේට කියන්නේ 8 වෙනිදා උදේට අපි ආයි නැවතත් රුමේනියාවට යන්න හිතන් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදියට පැරිසියේ ඩිස්නිලන්ඩ් එකට සමු දෙනවා. ඉතින් ආයෙත් දවසක හම්බෙමු. ගිහින් එන්න. ජය වේවා. බයි බයි.